ආයිබෝවන් SR Healthy Foods YouTube channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න යන්නේ තෝසි සම්බෝලේ ගුණ විදිහට. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. අපිට මේක හදන්න අවශ්‍ය කරනවා අබ තේ හැඳි එකක්, පොල් කෝප්ප දෙකක්, මිරිස් ලුණු ඔයාගේ රස ගානට, කරපිංචා, ලොකුවට කපාගත්ත ලුණු ගෙඩියක්, සියඹල ඇට 3-4ක්, තෙම්පරාදුවට පොඩියට කපාගත්ත ලුණු ගෙඩියක්, වියලි මිරිස් කරල් 4-5ක් පොඩියට කපාගෙන සුදු ලුණු බික් 4ක් විතර අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම ග්‍රයින්ඩර් කප් එකට පොල් ටිකක්, සුදු ලුණු බික් 4, ලොකුවට කපාගත්ත ලුණු ගෙඩිය, අපි මේක තෙම්පරාදු කරන නිසා කරපිංච ටිකක් වැඩිපුර එකතු කරලා මිරිස් තේ හැඳි දෙකක් වතුර ටිකක් එකතු කරලා ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඒ විදිහට මං අනිත් පොල් ටිකත් වතුර ටිකක් මිරිස් ටිකක් එකතු කරලා මේ විදිහට ග්‍රයින්ඩ් කරලා පැත්තකින් තියාගන්නවා. ඇතිලිය රත් වෙනකොට අබ තේ හැඳි එකක් මේ විදිහට එකතු කරලා අබ ටික රත් වෙනකොට රම්පේ කරපිංච ටිකත් මේ විදිහට එකතු කරලා බැද ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ලුණු වියලි මිරිස් ටිකත් එකතු කරලා ඒකත් අපි බැද ගන්න ඕනේ. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත පොල් ටික මේ විදිහට එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. මම මේකට ලුණු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ලුණු මිරිස් එකතු කරනකොට ඔයාගේ රස ගානට ඔයා එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ සියඹල ඇට ටිකට වතුර මේස හැඳි දෙකක් දාලා ඒක හොඳට දිය කරලා මම ඒකත් මේකට එකතු කරලා විනාඩි 2කින් ලිප ඕෆ් කරගන්නවා. තෝසි සම්බෝලේ ටිකක් වියලිව කන්න කැමති අය වතුර අඩුවෙන් එකතු කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම රසට වගේම ගොඩාක් ගුණට හදාගත්ත තෝසි සම්බෝලේ. ඉතින් ඔයත් මේක ගෙදර හදාගන්න. ලංකාවේ හෙල්දි විදියට කෑම උයන එකම YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගෙත් එක දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ස්තුතියි.